පින්වතුනි ඔබ නොදන්නා ඔබේ උපතෙනුත් ඔබ නොදන්නා ඔබේ මරණයනුත් නිදහස් වෙලා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දොම්නස් උපායාස කියන මෙන්න මේ දුක් රැසෙන් සදහටම නිදහස් වෙන සදාතනික වූ සදාකාලික අමරණීය වූ අජරාමර ස්වභාවයට පත්වීමේ රහස මොකද්ද? පින්වතුනි ඔබ හොඳින් බලන්න ඔබට ඔබේ උපත පිළිබඳව විග්‍රහ කරන්න පුළුවන්ද? ඒ අත්දැකීම ඔබට තියෙනවද? ඔබට කවදාවත්ම ඔබේ උපත පිළිබඳව විස්තර කරන්න බෑ. ඔබට ඒ අත්දැකීම පිළිබඳව උපත කියන අත්දැකීම පිළිබඳව කිසිම සඳහනක් කිසිම දත්තයක් කිසිම තොරතුරක් ඔබට නැහැ. නමුත් ඔබ මේ උපත පිළිබඳව අත්දැකීමක් නැති වුණත් හිතාගෙන ඉන්නවා. කොහොමද? ඔබේ වයස් අනුව ඔබ ස්ත්‍රී වේවා පුරුෂ වේවා ඔබේ ඥාති සොයුරියකට ඇයගේ දරු ප්‍රසූතිය පිළිබඳව ඔබට තියෙන අත්දැකීම ඇයගේ දරු ප්‍රසූතිය ඔබට පෙනීමක් විදියට දැකලා ඒ දරු ප්‍රසූතිය පිළිබඳව අහලා ඇහිීමක් ප්‍රසූතියෙන් පසු ඒ දරුවා ඔබ ඥාතීත්වය අනුව ගිහිල්ලා අල්ලලා ඒ ස්පර්ශය දැනීම අනුව මේ ඥාති සොයුරියගේ දරු ප්‍රසූතිය පිළිබඳව සියලු තොරතුරු ඔබ බාහිරයකින් අසා දැනගැනීම මත ඔබ ඔබේ දරු ප්‍රසූතිය සිදු වුණේ මෙන්න මෙහෙමයි කියන කතාවක් ඔබ නිර්මාණය කරගෙන ඉන්නවා. දැන් ඒක ඔබේ අත්දැකීමද? එහෙම නැත්නම් වෙන අයක් ලැබපු අත්දැකීමක් ඊට අනුව ඔබේ අත්දැකීමත් මේ ආකාරයි කියලා ඔබ හිතා ගැනීමත්. ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ අන් කෙනෙකුගේ අත්දැකීමක් කවදාවත් විස්තර කරන්න බැරි අත්දැකීමක් ඔබ පෙනීම, ඇහිීම, දැනීම, දැනගැනීම කියන මේ අත්දැකීම් හතරේ මුලාවකට හසු වෙලා ඒ මුලාව තුල මාගේ උපතත් මේ ආකාරයි කියලා කතාවක් නිර්මාණය කරගෙන තියෙනවා. දැන් මේක ඇත්තක්ද බොරුවක්ද? ඔබ නොලබපු අත්දැකීමක් ඔබ කොහොමද ඔබ ලැබුවාසේ විග්‍රහ කරන්නේ? ඒක පින්වතුනි කවදාවත් කාටවත්ම කරන්න බෑ. එහෙනම් මේ ලෝක කිසිම කෙනෙකුට තමාගේ උපත පිළිබඳව අත්දැකීම නැහැ. මේ අත්දැකීමෙන් තොරයි. මොකද කිසිම දත්තයක් කිසිවෙකුට නැති නිසා. ඒ වගේම පින්වතුනි ඔබේ මරණය. පින්වතුනි කෙනෙක් මරණයට පත්වෙන අවස්ථාවේදී හැර ඊට පෙර මේ අත්දැකීම ලබනවද? නැහැ. නමුත් අපි කිසිම කෙනෙකුට මේ මරණයේ අත්දැකීමක් නැහැ. මොකද අපි තවම මරණයට පත් වෙලා නැති නිසා. එනම් මේ අත්දැකීමක් විදියට අපි තවම නොලබපු අත්දැකීමක් මරණය කියන අත්දැකීම පිළිබඳවත් අපි හිතාගෙන අර උපත වගේම කතාවක් නිර්මාණය කරගෙන ඉන්නවා. ඒ කොහොමද? ඒත් යම් කිසි ඥාතියෙක් හිත මිත්‍රාදියෙක් මියගිය පසු ඒ ඥාතියා මියගිය බව අහලා එනම් ඇසීමේ ඒ මියගිය ඥාතියාගේ මලමිනිය දැකීමෙන් එනම් පෙනීම තුලින් ඔබ මරණය මේ ආකාරයි කියලා හිතා ගන්නවා. ඒ මියගිය ඥාතීත්වයට අනුව ඔබ ඒ මලමිනිය අතපත ගාලා ස්පර්ශ කිරීම තුලින් ඔබට දැනෙන ස්වභාවය මත ඔබ මරණය පිළිබඳව විග්‍රහයක් කරගන්නවා. මේ සියලුම තොරතුරු එකතු කරලා මේ මරණය පිළිබඳව ඔබ එකතු කරගත්ත දත්තයන්ට අනුව මේ දැනගැනීම් අනුව ඔබ ඔබේ මරණය පිළිබඳවත් සිතා ගැනීමක් කරනවා. ඒ කොහොමද? මරණයේ අත්දැකීම අපි කිසිවෙකුට නැති වුණාට
බාහිරයක කතාවක් පෙනීමක් ඇහිීමක් දැනීමක් දැනගැනීමක් තුළ අපේ මරණය සිද්ධ වන්නේ මේ ආකාරයටයි කියලා අපි හිතා ගන්නවා. දැන් මේක ඇත්තද? දැන් මේ මොහොතේ මරණයේ විදියට අපි හිතාගන්නේ මොකක්ද? මිනි පෙට්ටියක් මත තැම්පත් කරලා තියෙන ඒ දේහය මරණයේ විදියට අපි හිතා ගන්නවා. ඒක මරණයද? මේ මොහොතේ ඔබ ඔබේ ඥාතියෙකුගේ හෝ කවරෙකුගේ හෝ ඒ මියගිය ස්ථානයකට ගිහිල්ලා මේ මිනි පෙට්ටියක් උඩ තියපු දේහය දිහා බැලුවම ඒක මරණයක්ද එහෙම නැත්නම් පෙනීමක්ද? මේ මොහොතේ පෙනීමක්. ඒ මරණය පිළිබඳවද විග්‍රහ කරන්න එහෙම නැත්නම් මේ මරණ අත්දැකීම ලද ඒ පුද්ගලයාගේ ස්වභාවය පිළිබඳව විස්තර කරනවද? ඔබ හොඳින් බලන්න මරණයේ අත්දැකීම ලැබපු පුද්ගලයාට ඒ මරණය පිළිබඳව විග්‍රහ කරන්නත් බෑ. අපිට කිසිවෙකුත් ඇවිල්ලා මීට පෙර මිය ගිය කිසිවෙකුගේ අත්දැකීමක් විග්‍රහ කරලත් නෑ. එහෙනම් හොඳින් බලන්න මරණයේ අත්දැකීම අපි තාම විඳලා නෑ. නමුත් නොවිඳපු මරණයේ අත්දැකීමක් පිළිබඳවත් අපි හිතාගෙන ඉන්නවා. මොකද අර මිනි පෙට්ටිය උඩ තියපු ඒ දේහය වගේම මාවත් සරසයි මා වටෙත් මෙවැනි පිරිසක් ඉඳී. 7 දවස් දානේ මෙන්න මෙහෙම වෙයි කියන කතාවක් ගොතාගෙන ඉන්නවා. දැන් මේක හරිද? අත්දැකීම තවම ලබලා නැහැ. හිතා ගැනීමක් සිද්ධ වෙනවා. දැන් මේ හිතා ගැනීම උපත පිළිබඳවත් ඔබට කිසිම අත්දැකීමක් නැහැ, තොරතුරක් දත්තයක් නැහැ, හිතා ගැනීමක්. මරණය පිළිබඳවත් අත්දැකීමක් නැහැ, තොරතුරක් නැහැ, සඳහනක් නැහැ. ඔබේම කියලා අත්දැකීමක් නැතුව හිතා ගන්නවා. දැන් ඔබ හොඳින් බලන්න තමා නොලබපු අත්දැකීමක් පිළිබඳව හිතා ගන්න එක හරිද? අපිට තොරතුරු දත්ත නැතුව හිතා ගැනීම වැරදි. එතරම් අපි මේ නොවිඳපු නොදන්නා උපතිනුත් නොදන්නා මරණයනුත් නිදහස්. එහෙනම් නොදන්නා උපතිනුත් නොදන්නා මරණයනුත් නිදහස් නම් මේ නොදන්නා අත්දැකීම් දෙක අතර කාලය නෙමෙයිද ජීවිතය කියන්නේ? අන්නේ කාලය මේ නොදන්නා උපත මරණ අතර තියෙන කාලය තමයි මෙන්න මේ අත්දැකීම් ටිකට තමයි අපි ජීවිතය කියලා කිව්වේ. නොදන්නා අත්දැකීමකින් පටන් ගත්ත තැනක ඉඳන් නොදන්නා අත්දැකීමකින් අවසන් කරන කාලය ඒ සීමා දෙක අතරතුර තියෙන ටික දන්නා බවක් වෙන්නට පුළුවන්ද? කවදාවත්ම දන්නා ස්වභාවයක් වෙන්නට බෑ. නමුත් අපිට දැනෙන්නෙම අපි මව්කුසින් බිහි වුණා, දීර්ඝ කාලයක් ජීවත් වුණා, යම්කිසි දවසක මිය පරලෝ යනවා කියලා කතාවක් අපි ගොතාගෙන ඉන්නවා. දැන් හොඳට බලන්න නොදන්නා උපතිනුත් නොදන්නා මරණිතුන් නිදහස් නම් ඔබ උපත මරණයෙන් නිදහස් අජරාමර නොවේද? නමුත් අපි මේ පෙනෙන, ඇහෙන, දැනෙන, දැනගන්නවා කියන අත්දැකීම් හතර පිළිබඳව ප්‍රඥාවෙන් මේ මොහොත මේ දැන් විමසා නොගන්නා නිසා මොකද වෙලා තියෙන්නේ? අපි මේ අත්දැකීම් හතරට කොටු වෙලා අපි නොදන්නා මෝඩ අඥාන ලෝකයක් නිර්මාණය කරගන්න වෙනම් අපි ලෝකයෙන් මේ මොහොතේම ලෝකයෙන් නිදහස්. දැන් ලෝකය කිව්වේ මොකකටද? අපි නිර්මාණය කරගන්න, අපි එකතු කරගෙන ඉන්න, අපි දරාගෙන ඉන්න දත්තයන්ට සාපේක්ෂව අපිට මෙනෙහි වෙන දේවල් තමයි අපේ ලෝකය. දැන් මෙනෙහි වෙන්නෙම බොරුවක් නෙවෙයිද? මෙනෙහි වීමම බොරුවක්. එහෙනම් මෙනෙහි වීමම බොරුවක් නම් මේ තාක් කාලයක් ඔබ ජීවිතයේ විදියට හිතාගෙන ආපු සියල්ල බොරුවක් නොවේද? බොරුවක්මයි. එහෙනම් නොදන්නා උපතිනුත් නොදන්නා මරණු නිදහස්. ඒ අතරතුර ලබන අත්දැකීමලුත් අපි සදහටම නිදහස් වූ අජරාමර නොමියන මිනිසුන්.